ආයිබෝවන් සුබ දවසක් වේවා. දිනපාල ආයතනය ගත්තොත් දිවයින පුරා අස්සක් මුල්ලක් නැර අප ආයතනය කෙරේ තබා තිබෙන විශ්වාසය තව තවත් තහවුරු කර ගැනීමයි අපගේ අරමුණ. දිනපාල සමූහ ව්‍යාපාරයෙන් ගෙන්වා බෙදා හරින ලද ජයන්ට් හයිපර්ෂර් මැෂින් කීපයක් ඔබට අද අඳුන්වලා දෙන්නයි මා සූදානම්. ගෙදර දොරේ වැඩවලට ඩොමෙස්ටික් පම්ප්ද මහා පරිමාණයේ වැඩවලට ඉන්ඩස්ට්‍රියල් ටයිප් මැෂින්ද මේ ජයන්ට් මාදිලියෙන් ඔබට ලබා ගන්න පුළුවන්. වෙළඳ පොලේ තියෙන හයිපර්ෂර් මැෂින් වලට වඩා මේ ජයන්ට් හයිපර්ෂර් මැෂින් එකේ තිබෙන විශේෂත්වය මොකක්ද කියලා අපි බලමු. ජයන්ට් GPC 2500P කියන මේ හයිපර්ෂර් මැෂින් එක ගත්තොත් මේක ඇවිල්ලා හෝස් පවර් 3 කොපර් මෝටර එකක් තමයි තියෙන්නේ. 100% පම්ප මෝටර එකකින් තමයි වයරින් එක කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ හයිපර්ෂර් එක ඇවිල්ලා මිනිත්තුවකට ලීටර් 15ක් වතුර ප්‍රෙෂර් කරනවා. මොකද ප්‍රෙෂර් බාර් එක ඇවිල්ලා 140 ප්‍රෙෂර් බාර් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ තියෙන විශේෂත්වය අපිට මේ පම්ප් සයිඩ් එකේ එන්නේ කොපර් වලින් තමයි එන්නේ. කොපර් පම්ප් සයිඩ් එකක් තමයි එන්නේ. මේක පාවිච්චි කරනකොට අපිට මෙතන තියෙන මේ රතු පාට නොබ් එකක් තියෙන අපිට වතුර ප්‍රෙෂර් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි මේකේ හෝස් එක සම්බන්ධ කරන්න තියෙන්නේ ක්වික් කප්ලර් සෙට් එකකට තමයි. ඒ කියන්නේ අපිට බටයකින් නිකන් පොට තියෙන එකක් නෙමෙයි. කරකවල ගන්නකොට සාමාන්‍යයෙන් වතුර ලීක් වෙන්න බලනවා. එහෙම නැත්නම් පෙට් සිල් දාන්න වෙනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. වතුර බිඳුවක්වත් ලීක් වෙන්නේ නැතුව ඉතා පහසුවෙන් මේ ක්වික් කප්ලර් එක හරහා අපිට ගන් එකේ හෝස් එක සම්බන්ධ කරගන්න පුළුවන්. ක්වික් කප්ලර් එක හරහා අපිට ගන් එක සම්බන්ධ කරාට පස්සේ අපිට කොච්චර වතුර ප්‍රෙෂර් එකක් එනවද කියලා මේ ඔයිල් මීටරයකින් අපිට බලා ගන්න පුළුවන්. කොච්චර බාර් ප්‍රමාණයක් අපි මෙතනින් එළියට යනවද කියලා. ඒ බාර් ප්‍රමාණය අඩු වැඩි කරගන්න තමයි මේ රතු පාට නොබ් එකෙන් තියෙන්නේ. මේකේ ධන ඍණ කියලා තියෙනවා. ඒකෙන් අපිට අඩු වැඩි කරගන්න බාර් ප්‍රෙෂර් එක මේ මීටරෙන් බලා ගන්න පුළුවන්. and හයිපර්ෂර් මැෂින් එක ගත්තොත් ඒකේ ඇවිල්ලා වෝල්ටේජ් එක පැත්ත ගත්තොත් වොට් එන්නේ 2200ක් වගේ. ඒ වගේම ඔබට පේනවා මෙතන කන්ට්‍රෝල් බොක්ස් එකක් තියෙනවා. මේ කන්ට්‍රෝල් බොක්ස් එකට එනවනම් ඇම්පියර් 30 බේකර් එකක් කරා තමයි එන්න ඕනේ. ඇම්පියර් 30 බේකර් එක හරහා එන කේබල් එක මිලිමීටර් 10 කේබල් එකකින් එනවනම් වඩා සුදුසුයි. මොකද හයි වෝල්ටේජ් එකක් ලෝ වෝල්ටේජ් එකක් ආවත් මේ කන්ට්‍රෝල් බොක්ස් එකෙන් කන්ට්‍රෝල් කරලා මේ මැෂින් එකේ ආයු කාලය වැඩි කරනවා වගේම අපිට බය නැතුව උදේ ඉඳලා හවස වෙනකම් අපේ වාහන සෝදනයේවා කර්මාන්ත ශාලාවලට මේවා දිගටම එක දිගට ගෙනියන්න පුළුවන් හයිපර්ෂර් එකක් තමයි මේ ජයන්ට් හයිපර්ෂර් මැෂින් එක. හොඳයි අපි බලමු මේ ප්‍රෙෂර් වොෂර් එකට ගන්න එක ඒ වගේම තමයි වතුර ඉන් කරගන්න එක සවි කරගන්නේ කොහොමද කියලා අපි බලමු. හොඳයි අපි බලමු. හයිඩ්‍රොලික් හෝස් එකක් තමයි මේකට එන්නේ. කම්බි හෝස් එකක්. හෙවි හෝස් එකක් එන්නේ. මොකද බාර් 140 ප්‍රෙෂර් බාර් එක නිසා හෙවි හෝස් එකක් එන්නේ. ඒක සම්බන්ධ කරගන්න මේ විදියට. මෙතන තියෙනවා ක්වික් කප්ලර් එකක්. මේ ක්වික් කප්ලර් එක පොඩ්ඩක් පිටිපස්සට මෙන්න මේ විදියට රිවර්ස් එකට දාලා ඉවරලා අපිට ඕන ෆ්ලිප් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. එතකොට හොඳට ලොක් වෙනවා. මේකේ වතුර බිඳුවක්වත් ලීක් වෙන්නේ නැතුව අපිට ගන් එක සවි කරගන්න පුළුවන්. හොඳයි එහෙනම් ගන් එක සවි කරන්න අපි මෙන්න මේ විදියට. මොකද මේකෙත් තියෙන ක්වික් කප්ලර් එකක් තමයි අවුට් පැත්තට. ඒකත් අපි පොඩ්ඩක් මෙන්න මේ විදියට පොඩ්ඩක් රිවර්ස් එකට මෙන්න මේ විදියට දාලා ඉවරලා තමයි අපි මේක සම්බන්ධ කරන්නේ. මේ ලොක් එක වැටුණාට පස්සේ මෙතනින් වතුර ලීක් වෙන්නේ නැහැ. අපිට වාහනයම සෝදද්දි මේ ගන්න එක ටිකක් දිග වැඩි. ඒක නිසා අපිට වාහන සෝදද්දි යට එහෙම සෝදද්දි අපිට මේ ගන්න එක පොඩ්ඩක් මෙතනින් පොටක් තියෙන එක ගලවලා ඉවරලා අපිට මේ නිපල් එක මේකට සම්බන්ධ කරලා ක්වික් කප්ලර් එක සම්බන්ධ කරලා අපිට මේ නිපල් එකින් එක මේ ක්වික් කප්ලර් එකට මේ විදියට යට දාලා අපිට අවශ්‍ය විදියට වතුර ප්‍රමාණය පාලනය කර ගැනීමේ හැකියාව තියෙනවා මේ නොසල් හතරේ. ඒ වගේම තමයි අපි මේ ගන්න එකෙන් අපිට පේනවා මෙතන තියෙනවා මේ හැන්ඩල් එක ගාව තියෙනවා ස්විච් එක. මේකෙන් තමයි අපි වතුර ප්‍රෙෂර් කරගන්නේ. ප්‍රෙෂර් කරගන්න අවශ්‍ය නම් අපිට දිගටම මේක වතුර ප්‍රෙෂර් කරගෙන ඉන්න ඕන නම් ගන්න එකේ. එහෙම නැත්නම් අපිට මේ අතින් මෙහෙම මේ ස්විච් එක අතාරිනකොට වතුර නතර වෙන්න ඕන නම් ඒක පාලනය සඳහා මේ කන්ට්‍රෝල් බොක්ස් එකේම ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එකේ ඉරි දෙකක් ගහලා තියෙනවා අපිට පේනවා ඇති. මේ ඉරි දෙක ගහලා තියෙන පැත්තට අපි ස්විච් එක දැම්මොත් අපි මේ ගන්න එක අතාරිනකොට එකපාරටම මේ වතුර ප්‍රෙෂර් එක නතර වෙනවා. අපි තව එකක් තමයි මෙතන මැදට දානවා කියන්නේ හයි ප්‍රෙෂර් එක වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ තනි ඉරි කෑල්ලක් ගහලා තියෙන තැනට අපි දැම්මොත් අපි මේ ගන්න එක අතෑරියාම නතර වෙන්නේ නැහැ.
කන්ටිනියු වැඩ කරනවා. දිගටම වතුර යනවා. හොඳයි අපි මේ හයි ප්‍රෙෂර් මැෂින් එකට වතුර ඉන් කර ගන්නවා නම් ඔබට පේනවා ඇවිල්ලා මේ හෝස් ක්ලිප් එකක් තියෙනවා. මේ හෝස් ක්ලිප් එක මේ තුල එළියට අරන් ඉවරලා මෙතෙන්ද මේ තමයි සම්බන්ධ කරගන්නේ. ඒ වගේම තමයි ෆිල්ටර් එකක් තියෙනවා. හදිස්සි අපි වතුර ගනිද්දි බැරල් එකකට හෝ ටැංකියකට හෝ වතුර ගනිද්දි ඒ වතුර වල රොඩු තියෙන්න පුළුවන්. විවිධාකාර ගල් සෙවල් තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී අපිට මේ මැෂින් එකට මේ යුනිට් එකට යද්දි වතුර පිරිසුදු වතුර තමයි යන්න ඕනේ. පිරිසුදු වතුර කියන්නේ රොඩු යන්න බෑ. ඒ වගේ ඒවට තමයි මේ ෆිල්ටර් එකක් තියෙන්නේ. මේ ෆිල්ටර් එකෙන් කරන්නේ ෆිල්ටර් දෙකක් තියෙනවා. මේ ෆිල්ටර් දෙකෙන් වතුරේ එන රොඩු ඔක්කොම පෙරලා තමයි අපේ හයි ප්‍රෙෂර් යුනිට් එකට යන්නේ. මෙන්න මේ විදිහට තමයි මේකත් සම්බන්ධ කරගන්නේ. ඉතා පහසුවෙන් අපිට එහෙට මෙහෙට අපිට ගෙනියා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද ටයර් දෙකක් තියෙන නිසා එච්චර බරක් අපිට අතට දැනෙන්නේ නැහැ. බොහොම පහසුවෙන් මේක එහාට මෙහාට ගෙනීමේ හැකියාවක් තිබෙනවා. ඔබට අවශ්‍ය වන්නේ වාහන සර්විස් එකකටද එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවකටද කිසිම බයක් නැතුව එක දිගට වැඩ කරන්න 2500p ඉන්ඩස්ට්‍රියල් හයි ප්‍රෙෂර් ජයන්ට් මැෂින් එකක් ඔබත් මිලදී ගන්න. ඔබටත් මේ මැෂින් එකක් මිලදී ගැනීමට අවශ්‍යද? එහෙනම් අපගේ දිවයින පුරා ඇති වෙළඳ නියෝජිත මහත්තුරුන් හරහා වගේම දිනපාල ආයතන හරහා ඔබට වගකීමක් සහිතව මේ ජයන්ට් හයි ප්‍රෙෂර් මැෂින් එක මිලදී ගන්න පුළුවන්.